ඊළඟට වැදගත්ම දෙයක් තමයි මේ ඩෝස් රෙස්පොන්ස් කර්ව් එක. කලින් අපි බැලුවා ප්ලාස්මා කන්සන්ට්‍රේෂන් එක කාලයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියන එක. හරි. ඒකට ඩෝස් එක අනුව තමයි ඇත්තටම ප්ලාස්මා කන්සන්ට්‍රේෂන් එක රඳාපවතින්නේ. ඩෝස් එක සාධකයක් ඊට අමතරව දෙන රූට් එක අනුව ඒ තීරණය වෙනවා. තව ගොඩක් සාධක තියෙනවා. කොහොම හරි දැන් අන්තිමට අපි දෙන ඩෝස් එකට අනුව රෙස්පොන්ස් එක ගොඩක් වැදගත්. ඉතින් ඒක ගැන තමයි මේ බලන්න යන්නේ. හරි. අපි ඒකට ඩෝස් රෙස්පොන්ස් කර්ව් එක අවබෝධ කරගන්න ඕන. අන්තිම එක නෙමෙයි ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕන හරියට. හරි. එතකොට මෙතන තියෙනවා රෙස්පොන්ස් එක. මේක ඩෝස් එක. සාමාන්‍යයෙන් මෙහෙමයි. මෙන්න මේ විදියට ඩෝස් එක වැඩි වෙන්න රෙස්පොන්ස් එක වැඩි වෙලා අන්තිමට මේ වගේ නියත වෙනවා. ඒ කියන්නේ යම් කිසි අවස්ථාවක් එනවා එතනින් එහාට ඩෝස් එක වැඩි කරාට රෙස්පොන්ස් එක වැඩි වෙන්නේ නැහැ. හරි. ඒ අවස්ථාවෙන් එහාට ඩෝස් එක වැඩි කරා කියලා රෙස්පොන්ස් එක වැඩි වෙන්නේ නැහැ. ඒකට හේතුව අර කලින් කිව්වා වගේ රිසෙප්ටර්ස් 100ක් තියෙනවා නම් ඒ 100 උත්තේජනය කරන්න ඒකත් එක්ක බැඳෙන්න ඒක එක බ්ලොක් කරන්න හරි ඒකත් එක්ක බැඳෙන්න ඩ්‍රග් මොලිකියුල් 100ක් ප්‍රමාණවත්. එතකොට ඊට වඩා ඩ්‍රග් එක දුන්නා කියලා රෙස්පොන්ස් එකේ වැඩිවීමක් වෙන්නේ නැහැ. හරි. එතකොට මේ ඩෝස් එක සහ රෙස්පොන්ස් එක අතර මේ තියෙන ප්‍රස්ථාරය අපිට විවිධ ඩ්‍රග් වලට විවිධ විදියට එනවා. හරි. අපිට තව ඩ්‍රග් එකක් ගන්න පුළුවන් මෙන්න මේ විදියට එන්න පුළුවන්. බලන්න. මෙහෙම වැඩි කරාම මේ වගේ එන්න පුළුවන්. එතකොට මෙන්න මේ මට්ටමේ තමයි මෙයාගේ ප්ලාස්මා ඩ්‍රග් කන්සන්ට්‍රේෂන් එක රෙස්පොන්ස් එක නියත වෙන්නේ. හරි. රෙස්පොන්ස් එක නියත වෙන්නේ එතෙන්දී. මේක තේරුම් ගන්න මම මේ ඇඳලා තියෙන්නේ A සහ B කියන ඩ්‍රග්ස් දෙකකට අදාළ ඩෝස් රෙස්පොන්ස් කර්ව් එක කර්ව්ස් දෙකක් ඇඳලා තියෙන එකම ප්‍රස්ථාර දෙකක් වෙනුවට හිතන්න එකම ඩ්‍රග් ගෲප් එකකට අයිති කියලා. හරි. ඒ කියන්නේ එක්කෝ පෙෂේක අඩු කරනවා. එක්කෝ මේක ඩයුරිටික් එකක්. ඒ කියන්නේ හදනින් මුත්‍රා පරිමාව වැඩි කරනවා. ඒ වගේ එකම ඉෆෙක්ට් එකක් දෙන්නේ. කියන්නේ එකම වර්ගයේ ඉෆෙක්ට් එකක් දෙනවා කියලා හිතන්නකෝ. නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර් එක අපි ගමු වැඩි වෙලා තියෙනවා. එතකොට අඩු කරන්න ඕනේ. හරි. හයිපර්ටෙන්ෂන් වලට දෙන ඩ්‍රග් එක. එතකොට A කියන ඩ්‍රග් එකෙන් ප්‍රෙෂර් එක අඩු කරනවා. B කියන එකිනුත් අඩු කරනවා. හැබැයි රෙස්පොන්ස් එක වැඩි B එකේ. ඩෝස් එක වැඩි කරලා හරි බලන්න ඩෝස් එක වැඩි කළා හරි මේ B කියන ඩ්‍රග් එකකින් වැඩි ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන් වැඩි රෙස්පොන්ස් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ වැඩිපුර බ්ලඩ් ප්‍රෙෂර් එකේ අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. A කියන ඩ්‍රග් එකේ ඩෝස් එක කොච්චර වැඩි කරත් ගන්න පුළුවන් උපරිම රෙස්පොන්ස් එක අඩුයි B ට වඩා. එහෙනම් මේ රෙස්පොන්ස් එකේ ප්‍රමාණය මත තීරණය වෙනවා ඩ්‍රග් එකේ එෆිකසි එක. හරි. රෙස්පොන්ස් එක අනුව තමයි එෆිකසි එක තීරණය වෙන්නේ. අපි ඒක දාගමු. හරි. response efficacy. හරි. මේක පටලවා ගන්න එපා. මේ රෙස්පොන්ස් එක වැඩි වෙනකොට එෆිකසි එක වැඩි වෙනවා කියලා මේ නිකන් අර සමීකරණයක් වගේ යන්න නෙමෙයි මම මේ කියන්නේ. ඩ්‍රග්ස් දෙකක් කම්පෙයාර් කරද්දී ඩෝස් එක වැඩි කරලා හරි උපරිම ඩෝස් එක වැඩි කරාම ගන්න පුළුවන් උපරිම රෙස්පොන්ස් එක වැඩි නම් අපි කියනවා ඒ ඩ්‍රග් එකේ එෆිකසි එක වැඩි කියලා. හරි. ඊටම සරලයි කිව්වේ.
ඩෝස් එක ප්‍රශ්නයක් නෑ. ඩෝස් එක මේ එෆිකසි එකට ඩෝස් එක අදාළ නෑ. හරි. එෆිකසි එකට ඩෝස් එක අදාළ නැහැ. දෙන රෙස්පොන්ස් එක තමයි වැදගත් වෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු මේ මෙන්න මෙතන මම ලකුණු කරනවා වෙනම ඉෆෙක්ට් එකක්. මෙන්න මෙතනින්. මේ රෙස්පොන්ස් එක. මෙන්න මේ කියන රෙස්පොන්ස් එක ගන්න බලන්න. මෙන්න මේ B කියන ඩ්‍රග් එකට අවශ්‍ය වෙන ඩෝස් එක මේක. හරි. අපි ඒක DB කියලා නම් කරමු. DB. එතකොට A රෙස්පොන්ස් එකම ගන්න A කියන ඩ්‍රග් එකට අවශ්‍ය වෙන ඩෝස් එක DA. එකම same response එකම response එකක් ලබා දෙන්න අඩුම ඩෝස් එකක් අවශ්‍ය වෙන්නේ මේ දෙකෙන් මොකේද? එකම response එක same response ලබා ගන්න මෙතනින් අඩුම ඩෝස් එක කවුද? A ද B ද? මේක තේරෙනවා B. එහෙමනම් අපිට මෙතන කියන්න පුළුවන් A කියන ඩ්‍රග් එකට වඩා B කියන ඩ්‍රග් එකේ පොටෙන්සි එක වැදගත්. A කියන ඩ්‍රග් එකට වඩා B කියන ඩ්‍රග් එකේ පොටෙන්සි එක වැඩි අගයක් ගන්නවා. අපිට ඒක මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. මෙහෙම දාගමු. same response different dose. එතකොට එකම රෙස්පොන්ස් එකට වෙනස් ඩෝසස් දෙන්න වෙනවා වෙනස් ඩ්‍රග් දෙකක. දැන් උදාහරණයක් විදිහට කොලෙස්ටරෝල් අඩු කරන ඩ්‍රග්ස් නැත්නම් ලිපිඩ් ලෝවරින් ඩ්‍රග්ස් විදිහට ගත්තහම ඇටෝවාස්ටින් රොසුවාස්ටින් තියෙනවා. මේ දෙකෙන් එකම ප්‍රමාණයෙන් කොලෙස්ටරෝල් ලෙවල් එක අඩු කරන්න වෙනත් ඩෝසස් තමයි යූස් කරන්න වෙන්නේ. හරි දෙන්න වෙන්නේ. එහෙම වුණාම මේකේ different dose ගත්තම් අපි එකක් ගන්නෙ මෙතන එකක් high dose එකක් low dose. හරි high dose low dose. එතකොට එකම response එක ගන්න අඩු dose එකක් නම් ඕන අන්න ඒ drug එකට අපිට කියන්න පුළුවන් potency එක වැඩි කියලා. හරි අපිට කියන්න පුළුවන් high potency high dose එකක් ඕන නම් අර එකම response එක ගන්න එක low potency එතකොට response එකයි efficacy එකයි අතර තියෙන සම්බන්ධය තේරෙනවා. ඊළඟට potency කියන concept එකත් තේරෙනවා. efficacy එක සහ potency එක අතර තියෙන වෙනස දැන් ඔයාලට පැහැදිලි. මේකෙන් ගොඩාක්ම වැදගත්ම දේ මොකක්ද? මේ ඩ්‍රග් එකක් සම්බන්ධයෙන් වැදගත්ම කාරණාව potency එකද efficacy එකද? වැදගත්ම දේ තමයි මෙන්න මේ කියන efficacy එක. efficacy එක තමයි ගොඩාක්ම වැදගත් සාධකය. කියන්නේ ඩ්‍රග් එකෙන් කොච්චර effect එකක් ගන්න පුළුවන්ද කියන එක. හරි. dose එක වැඩි කරලා හරි. හැබැයි මේ වගේ ඩ්‍රග්ස් දෙකක් තියෙනකොට හිතන්න මෙන්න මේ වගේ ප්‍රමාණයේ effect එකක් තමයි ඕන. මේ වගේ ප්‍රමාණයේ effect එකක් තමයි ඕන. හරි ලොකු effect එකක් අවශ්‍ය නැහැ ඉතින් මේ මට්ටමේදී. එතකොට අඩු dose එකක් දෙන්න පුළුවන් කවුද? එයාව තමයි තෝරගන්නේ.
අඩු ඩෝස් එකක් දෙන්න පුළුවන් කෙනා තෝරගන්න. එතකොට ඒ ඩ්‍රග්ස් දෙක ගත්තම් ඒ දෙන්නගේ සයිඩ් ඉෆෙක්ට් සංසන්දනය කරන්න පුළුවන්. හරි. එකම ඉෆෙක්ට් එක දෙනවා වෙනස් ඩෝසස් තියෙනවා. එතකොට ඒ ඩෝසස් වලට අදාළ සයිඩ් ඉෆෙක්ට් අඩුම කෙනා තමයි දෙන්නේ. හරි. සයිඩ් ඉෆෙක්ට් වල ඒක වෙනසක් නැත්තම් අඩු ඩෝස් එකක් දෙන්න පුළුවන් කෙනා දෙනවා. ඒ කියන්නේ පොටෙන්සි එක වැඩි කෙනාව දෙනවා. දැන් මෙතෙන්දී ලෝ පොටෙන්සි කවුද මේ ප්‍රස්ථාරයට අනුව? පොටෙන්සි එක අඩු A උදාහරණයක් විදිහට ගත්තොත් A පොටෙන්සි එක වැඩි හයි පොටෙන්සි එකක් තියෙන්නේ ඩ්‍රග් B කියන ඩ්‍රග් එක අඩු ඩෝස් එකකින් ඒ අදාළ ඉෆෙක්ට් එකම ලබා දෙනවා. හරි. එතකොට මේකෙදී B වල පොටෙන්සි එක වැඩි. ඒ වගේම එෆිකසි එකත් වැඩි. නේ? වැඩිම ඉෆෙක්ට් එකක් දෙන්නේ B නේ. ඩෝස් එක වැඩි කරාම. එතකොට එෆිකසි එක වැඩි නම් පොටෙන්සි එක වැඩි කියලාම කියන්න බෑ. ඒක වෙනස් වෙනවා. අපි තව ප්‍රස්ථාර දෙකකින් ඒක බලමු. හරි. මේ ප්‍රස්ථාරේ මේක රෙස්පොන්ස් එක මේක ඩෝස් එක. හරි. මෙන්න මෙහෙම ප්‍රස්ථාර තියෙනවා. එක ප්‍රස්ථාරයක් තියෙනවා මෙන්න මේ වගේ. තව ප්‍රස්ථාරයක් තියෙනවා මේ වගේ. අපි ඒක නම් කරමු මේක A මේක B. හරි. දැන් මේක එෆිකසි එක වැඩි කාගේද? එෆිකසි එක වැඩි මේ වැඩිපුරම වැඩි ඩෝස් එකක් දීලා හරි වැඩි ඉෆෙක්ට් එකක් උපරිම ඉෆෙක්ට් එකට ළඟා වෙන්න පුළුවන්. උපරිම රෙස්පොන්ස් එකට ළඟා වෙන්න පුළුවන් B. එහෙනම් එෆිකසි එක වැඩි මෙතනින් මෙන්න මෙයාගේ. හරි මෙයාගේ තමයි එෆිකසි එක වැඩි. පොටෙන්සි එක වැඩි කාගේද? එකම ඉෆෙක්ට් එකක් ගමු. එකම ඉෆෙක්ට් එක මෙන්න මේක. එතකොට එකම ඉෆෙක්ට් එක කොහොම ලකුණු කරාම මෙයාට අදාළ Aට අදාළ ඩෝස් එක මේක DA. Bට අදාළ ඩෝස් එක මේක DB. එහෙමනම් මේක තේරෙනවා ඩෝස් එක අඩු ඩෝස් එකකින් එකම ඉෆෙක්ට් එකක් දෙන්නේ කවුද? A. අඩුම ඩෝස් එකකින් අඩු ඩෝස් එකකින්. එහෙනම් පොටෙන්සි එක වැඩි A ගේ. එහෙනම් මෙයාගේ තමයි පොටෙන්සි එක වැඩි. එහෙනම් මේ එෆිකසි එකයි පොටෙන්සි එකයි අතර එහෙම සම්බන්ධයක් නැහැ. ඒක වෙනම සාධක දෙකක්. එෆිකසි එකයි පොටෙන්සි එකයි පැහැදිලි කරගමු මේ විදියට. efficacy potency හරි මෙහෙමයි හිතන්න දැන් මෙහෙම රිසෙප්ටර් එකක් තියෙනවා හරි අපි මෙතනත් රිසෙප්ටර් තියෙනවා අපි හිතමු මෙතන මේ වගේ රිසෙප්ටර්ස් 100ක් තියෙනවා. රිසෙප්ටර්ස් 100ක් තියෙනවා. මෙතනත් ඒ වගේමයි 100ක් තියෙනවා. හරි. දැන් මේ මෙතන ඇඳපු ඩ්‍රග් එකට අනුව මේ A හා B වලට අදාළ ප්‍රස්ථාර වලට අනුව ගත්තොත් උපරිම ඩෝස් එක දීලා බලනවා ගන්න පුළුවන් උපරිම ඉෆෙක්ට් එක කොහොමද කියලා. හරි. උපරිම ඉෆෙක්ට් එක කොහොමද කියලා බලනවා. එතකොට තේරුම් ගන්න මේ දෙන්න පුළුවන් උපරිම
ඩෝස් දීලා බලනවා. ඒ කියන්නේ ඒකේ තේරුම මේ ඩෝස් එකේ බලපෑමක් නැහැ කියලා. උපරිම ඩෝස් එක දුන්නට පස්සේ ඇති වෙන ඉෆෙක්ට් එක වැඩි කෙනානේ එෆිකසි එක වැඩි කියන්නේ. හරි. මෙහෙමයි. දැන් මෙයා මේ රිසෙප්ටර් එකත් බැඳිලා. මේකත් ඩ්‍රග් එකකට බැඳිලා. හරි මේකත් බැඳිලා 100ම බැඳිලා. තව ඩ්‍රග් එකක් තියෙනවා. ඒක මෙහෙම බැඳිලා තියෙනවා. හරි මෙහෙම බැඳිලා තියෙනවා. හැබැයි මේ 100ටම බැඳිලා තියෙනවා. හරි. එහෙනම් මෙතනත් රිසෙප්ටර්ස් 100ක් තියෙනවා. හැබැයි වැඩිම ඉෆෙක්ට් එක දෙන්නේ කවුද? B. හරි. මම ගන්න මේ තියෙන්නේ A කියන ඩ්‍රග් එක, මේ තියෙන්නේ B කියන ඩ්‍රග් එක. B තමයි වැඩිම ඉෆෙක්ට් එකක් දෙන්නේ. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව මොකක්ද? මෙහෙම බැඳුනට පස්සේ රිසෙප්ටර් එකත් එක්ක හොඳටම ඉන්ටරැක්ට් වෙන්නේ. රිසෙප්ටර් එක හොඳටම උත්තේජනය කරන්නේ B. ඒ නිසා තමයි B ගේ ඉෆෙක්ට් එක වැඩි වෙන්නේ. හරි. ඒ නිසා B වල එෆිකසි එක වැඩි. B වල එෆිකසි එක වැඩි. හොඳට තේරුම් ගන්න එක. B වල එෆිකසි එක වැඩි. මොකද බැඳුනට පස්සේ. හරි බැඳෙන්න තියෙන කැමැත්ත අදාළ නැහැ. කොහොම හරි ළඟට ඇවිල්ලා බැඳුනට පස්සේ එතන හොඳ ඉන්ටරැක්ෂන් එකක් තියෙනවා නම් ඩ්‍රග් රිසෙප්ටර් ඉන්ටරැක්ෂන් එකක් තියෙනවා නම් ඒ වැඩිපුර ඒ ඉන්ටරැක්ෂන් එක තියෙන කෙනාගේ තමයි එෆිකසි එක වැඩි. හරි. දැන් මෙතෙන්ට ගත්තාම B වල තමයි මේක අපි බලපු විදිහට එෆිකසි එක වැඩි. A වල තමයි පොටෙන්සි එක වැඩි. එතකොට ඒක කොහොමද වෙනස් වෙන්නේ? ඒ කියන්නේ මේ ඒක මෙහෙමයි පැහැදිලි කරගන්න. දැන් පොටෙන්සි එක ගැන කතා කරද්දී අපි හිතමු මෙන්න මේ වගේ මොන ඩ්‍රග් මොලිකියුල් එකක් තියෙනවා. හරි. ඩ්‍රග් මොලිකියුල් එකක් තියෙනවා. පිට කින අපි ඒකට යටින් වෙනම ඇඳගමු. මේ විදිහටම රිසෙප්ටර් ටික ඇඳගෙන අපි හිතමු රිසෙප්ටර් මේකේ 100ක් තියෙනවා කියලා. අපි 3යි අඳින්නේ හැබැයි 100ක් තියෙනවා කියලා හිතමු. දැන් මේකේ පොටෙන්සි එක වැඩි A ගෙනේ. එෆිකසි එක වැඩි B ගේ. ඒක පැහැදිලි කරා මොකද්ද හේතුව? ඒකට හේතුව drug receptor interaction ගොඩක් වැඩි කාගේද මේ B වල. ඒ නිසා B වල එෆිකසි එක වැඩි. A වල තියෙන කතන්දරේ තමයි හිතන්න සමාන ඩෝස් තමයි දැන් දෙන්නේ. හරි. සමාන ඩෝස් දෙන්නේ. දැන් මෙන්න මෙතනට drugs molecule මේ වගේ තියෙනවා. අපි හිතමු දැන් රිසෙප්ටර්ස් තියෙන්නේ 100යි නේ. රිසෙප්ටර් 100ක් තියෙනවා. drugs molecule මෙතන 50ක් තියෙනවා. හරි. රිසෙප්ටර් 100ට drugs molecule 50ක් තියෙනවා. මෙතෙන්ට එනකොට රිසෙප්ටර් 100යි හරි drugs molecule තියෙනවා ඒ 50ක් සමානයි. drugs molecule එක අපි නිල් පාටින් නෙන්දනේ. හරි. 50ක් තියෙනවා drugs molecule. මෙතන තියෙන වැඩේ තමයි මෙතනදී මේ A වලදී A drug A සහ receptor අතර
බැඳෙන්න තියෙන කැමැත්ත. ඒකට අපි කියනවා ඇෆිනිටි එක. බැඳෙන්න තියෙන කැමැත්ත නැත්නම් ඇෆිනිටි එක වැඩි. හරි. එහෙනම් ඊටා කැමැත්තෙන් ඊටමත් කැමැත්තෙන් මෙහෙම ගිහිල්ලා බැඳෙනවා. හරි. ඒ කැමැත්ත අපිට මෙන්න මෙහෙම දක්වන්න පුළුවන් වුණා. මෙහෙම මේ ඊතරයේ තියෙන මේ ඊ හිස් ගානෙන් අපිට ඒක ලකුණු කරගන්න පුළුවන්. ඊටමත් කැමැත්තෙන් යනවා. හැබැයි මේකට බැඳෙන්න ඇෆිනිටි එක අඩුයි. ඒ කියන්නේ ලොකු ඇෆිනිටි එකක් නැහැ. ඒ නිසා මෙහෙම අඩු කැමැත්තක් තමයි තියෙන්නේ. ඒ හින්දා අඩු ඩෝස් දෙක සමාන ඩෝස් එකක් තියෙන්නේ. එහෙම හිතන්න සමාන ඩෝස් එකක් තියෙන්නේ. එතකොට රිසෙප්ටර් වලට බැඳෙන්නේ කීයක්ද? අපි බැඳෙන ගාන දාගමු. එතකොට තේරෙනවා. හරි. රිසෙප්ටර් වලට බැඳෙන්නේ මෙතන නම් මේ 50ක් තියෙනකොට මේ සේරටම බැඳෙනවා කියලා හිතමු. හරි. මේ සේරටම බැඳෙනවා ඩග් එක. හරි. මෙතන නම් බැඳෙන්නේ මෙහෙම අඩු ගානකට. අඩු ගානකට තමයි බැඳෙන්නේ. එකම ඩෝස් එකකට අඩු ගානකට බැඳෙන්නේ. ඒකට හේතුව මොකක්ද? රිසෙප්ටර් සහ ඩ්‍රග් එක අතර තියෙන මේ ඇෆිනිටි එක අඩුයි. ඩ්‍රග් එක බැඳ ගන්න තියෙන කැමැත්ත අඩුයි. ඒ නිසා මොකද වෙන්නේ? B වල පොටෙන්සි එක අඩුයි. එහෙනම් පොටෙන්සි එක වැඩි A වල. හරි. පොටෙන්සි එක වැඩි A වල. එහෙමනම් එකම ඉෆෙක්ට් එකක් දෙන්න අඩු ඩෝස් එකක් ඕන කවුද? ඇයි ඇෆිනිටි එක වැඩි. බැඳෙන්න තියෙන කැමැත්ත වැඩි. මම හිතනවා එෆිකසි එක සහ පොටෙන්සි එක කියන කාරණා දෙක තේරෙන්නේ නැති. ඒවට බලපාන ප්‍රධාන සාධකත් තේරෙන්නේ නැති කියලා. හරි. ඒකට මෙතෙන්ට බලපාන ප්‍රධාන සාධකය තමයි ඇෆිනිටි එක. ඇෆිනිටි. ඇෆිනිටි එකයි එෆිකසි එකයි රඳා පවතින සාධක ඒ කියපු විදිහටත් තේරුම් නැති අය ඉන්නවා නම් මේ චුට්ටක් බලන්න. එතකොට අනිවාර්යයෙන්ම තේරෙනවා. හරි. මෙහෙමයි. මෙන්න මේ විදිහට රිසෙප්ටර් එකක් තියෙනවා. හරි. මෙතනත් මෙන්න මෙහෙම රිසෙප්ටර් එකක් තියෙනවා. කලින් එකම ගමුකෝ. මේක A රිසෙප්ටර් එක, මේක B රිසෙප්ටර් එක. sorry රිසෙප්ටර් එක මේ එකම තමයි රිසෙප්ටර් එක වර්ග දෙකක් නෙමෙයි එකම රිසෙප්ටර් එකනේ. හරි. මේක මෙතන A කියන ඩ්‍රග් එක තියෙනවා. හරි. A කියන ඩ්‍රග් එක තියෙනවා. මෙතන B කියන ඩ්‍රග් එක තියෙනවා. මෙහෙම තිබුණාම මේක වැඩිපුරම කැමැත්තෙන් බැඳෙන්නේ කවුද? මෙහෙම මේ පැත්තට වැඩිපුරම ආකර්ෂණයක් තියෙන්නේ. වැඩිම මේ බැඳෙන්න try කරන්නේ මේ පැත්තට ඇදෙන්නේ කවුද? වැඩිපුරම ඇදෙන්නේ A. මෙයා ඇදෙන්නේ ඊට වඩා මෙහෙම අඩු හැකියාවකින් තමයි ඇදෙන්නේ. එහෙම අඩු හැකියාවකින් තමයි ඇදෙන නිසා හිතන්න රිසෙප්ටර්ස් 100ක් තියෙන තැනකදී මේ A කියන ඩ්‍රග් එකෙන් ඩ්‍රග් මොලිකියුල් 100ක් තිබුණොත් 100ක් ඔන්නේ අපි අඩු ගණනක් දාගමු 50ක් තිබුණොත් මේ 50න් මෙතෙන්ට යනවා කීයක්ද 50න් මේකට ගිහින් මෙතන තියෙන රිසෙප්ටර් 100ට බැඳෙයි 50න් 40ක් විතරම බැඳෙයි. එච්චර කැමැත්තක් තියෙනවා. ගිහින් බැඳෙයි. හැබැයි මේ මෙතෙන්දී මේ රිසෙප්ටර් වර්ගයක් නිකන් අපි දාගමුකෝ හાર્ට් එකේ තියෙන බීටා 1 රිසෙප්ටර් කියලා. බීටා 1 රිසෙප්ටර්. හරි. මෙහෙම මෙතනත් රිසෙප්ටර් 100ක් තියෙනවා. හරි B කියන ඩ්‍රග් එකකිනුත් 50ක් තියෙනවා. හරි 50ක් තියෙනවා. හැබැයි මේ 50ක් තියෙනකොට මෙතනින්
ගිහිල්ලා මේ රිසෙප්ටර් එකට බැඳෙන්නේ කීයක් වගේද? 20ක් වගේ. 20ක් වගේ තමයි බැඳෙන්නේ. බලන්න. ඒ කියන්නේ මොකද්ද මේකේ තේරුම? ඇෆිනිටි එක B වල අඩුයි. ඇෆිනිටි එක අඩුයි. හරි. දැන් අපි හිතමු මේ රිසෙප්ටර් C ෙන් රිසෙප්ටර් C ෙන් 20ක්. හරි. රිසෙප්ටර් C ෙන් 20ක් ඩ්‍රග් එක සමග බැඳුනොත් ඇක්ෂන් එක දෙනවා කියලා. රිසෙප්ටර් C ෙන් 20ක් බැඳුනොත් ඇක්ෂන් එක දෙනවා. හරි. ඒ අදාළ අපේක්ෂිත ඇක්ෂන් එක ගන්න පුළුවන් කියලා අපි හිතමු. හරි. ඒ කියන්නේ මෙයාලගේ මේ එෆිකසි කියන කාරණාව සමානයි කියලා අපි මේ දැනට සලකනවා. ඒ කියන්නේ එෆිකසි එක ඉස්සරහට තව පැහැදිලි කරනවා. එතකොට තේරෙන්නේ එෆිකසි එක සමානයි කියලා හිතන්නකෝ. පොටෙන්සි එක අනුව ගත්තොත්. හරි. තෙරපියුටික් ඉෆෙක්ට් එක දෙන්න. හරි. ඉෆෙක්ට් එක සඳහා රිසෙප්ටර් ඩ්‍රග් මෙහෙම මේ වගේ සංකීර්ණ අඩුම අපි ගමු 25ක් තියෙන්න ඕන. 25ක් තියෙන්න ඕන. හරි. 25ක් තියෙන්න ඕන නම් අපි බලමු මෙන්න මේ තියෙන විදියට දල වශයෙන් ගාන හදලා මෙතෙන්දී ඩ්‍රග්ස් මොලිකියුල් 50ක් තිබුණොත් 30ක් බැඳෙනවා. හරි. අපි ගාන හදලා ගත්තා නම් හරි මෙතන. නිකන් සරල විදියට. හරි. 50ක් තිබුණොත් 20ක් බැඳෙනවා. ඒ කියන්නේ 20ක් රිසෙප්ටර් වලට බැඳෙන්න. ඒ කියන්නේ කීයක් ඕනද? 20ක් එහෙම රිසෙප්ටර් වලට බැඳෙන්න ඩෝස් එක 50ක් ඕන. හරි. එහෙනම් අපිට ඕන 25ක් බඳව ගන්න. හරි. 20ක් බැඳෙන්නේ හරි 20ක් බැඳෙන්න නම් 50ක් ඕනනේ. ඒ කියන්නේ ඒක 20ෙන් බෙදුවාම එකක් බැඳෙන්න ඕන ගාන එනවා. එහෙනම් 25ක් බැඳෙන්න ඕන ගාන කීයද? මේ ගණන් බැරි වෙන්න බෑනේ. ගණන් ගන්න. හරි. එතකොට මේක සුළු කරලා බලන්න පුළුවන් අපිට. මෙතන 4යි 5ේව මෙතන 5ේව මෙතන නෙමෙයි මෙතන 5ේව 10යි 5ේව 10යි. හරි. එතකොට 25 වැඩි කිරීම 10යි 250යි 250 බෙදීම 4 250 බෙදීම 4 ඒ කියන්නේ තරේ 6යි 62ක් වගේ දල වශයෙන්. හරියටම කියනවා නම් 62.5යි. හරි. ඒතර මෙතෙන්ට ඒ ගාන හැදුවොත් මේ අදාළ ඉෆෙක්ට් එක ගන්න කොච්චරක් ඕනද කියලා බලමු. මෙතෙන්ට 40ක් බැඳෙන්න ඩෝස් එක කීයක් ඕනද? 50ක් ඕන. 50ක් ඕන. එහෙමනම් 25ක් බැඳෙන්න කොච්චරක් ඕනද? එතකොට මේ බිඳුවර මේ කැපෙනවා 5 125යි බෙදීම 4. හරි. එහෙනම් මේ මෙතන අගින් භාගයෙන් එන්නේ අනිවාර්යයෙන්. හරි. 31.25යි. හරි. 31.25යි. එතකොට තේරෙනවා දැන් මේ සමාන ඉෆෙක්ට් එකක් ගන්න අඩු ඩෝස් එකක් ඕන. මේ රිසෙප්ටර් ගාන මේ ඩ්‍රග්ස් මොලිකියුල් ගානනේ ගත්තේ. මේක මිලිග්‍රෑම් ගානක් විදිහට අපි ගත්තා නම්
ඒත් මේ යගියම්ම තමයි එන්නේ. හරි. එහෙනම් තේරෙනවා මෙතන 31යි හරි ඩ්‍රග්ස් මොලිකියුල් 31ක් වගේ ඕන ඒ වලින් මෙතන ඩ්‍රග්ස් මොලිකියුල් 62ක් වගේ ඕන B වලින්. එහෙමනම් එකම ඩෝස් එක ගන්න අඩු එකම ඉෆෙක්ට් එක ගන්න සේම් ඉෆෙක්ට් එකම ඉෆෙක්ට් එක ගන්න අඩු ඩෝස් එකක් ඕන වෙන්නේ ඒ වල. ඒ නිසා ඒ වල පොටෙන්සි එක වැඩි. හරි ඒ වල පොටෙන්සි එක වැඩි. එහෙනම් මේ පොටෙන්සි එක කියන්නේ මෙන්න මේ විදියට ඩ්‍රග් මොලිකියුල් එක රිසෙප්ටර් එකට බැඳෙන්න තියෙන කැමැත්ත. හරි ඩ්‍රග් මොලිකියුල් එක රිසෙප්ටර් එකට බැඳෙන්න තියෙන කැමැත්ත. එතකොට එෆිකසි එක කියන්නේ මොකක්ද? එෆිකසි එක කියන එක අපි මෙතෙන් පැහැදිලි කරේ මේ පොටෙන්සි එකනේ. හරි මුලින් පැහැදිලි කරේ මේ පොටෙන්සි එක. පොටෙන්සි එක. දැන් අපි යන් එෆිකසි එක පැහැදිලි කරන්න. එෆිකසි එක කතා කරනකොට කියනවා regardless of dose. dose එකේ සම්බන්ධයක් නැහැ. උපරිම දෙන්න පුළුවන් dose එක දීලා receptor 100ක් තියෙනවා නම් මේ receptor 100ම drug molecules සමග බන්ධවනවා. හරි උපරිම ගාන බන්ධවනවා. හරි අන්න එතකොට උපරිම ඉෆෙක්ට් එක ඉන්නේ මේ අදාළ drug එකේ. එහෙම දුන්නට පස්සේ හරි එහෙම දුන්නට පස්සේ මෙහෙම මෙන්න මේ වගේ රිසෙප්ටර් එක තියෙනවා. හරි මෙහෙම රිසෙප්ටර් එක තියෙනවා. මෙන්න A කියන මේක B වලට බැඳෙන්න අදාළ රිසෙප්ටර් එක. රිසෙප්ටර් එකම જાතිය. හරි ඩ්‍රග් එක වෙනස් වෙන්නේ. මෙන්න මෙහෙම වැඩක් තමයි වෙන්නේ. දැන් මෙන්න රිසෙප්ටර් එක බැඳෙන එක. මේ රිසෙප්ටර් එකේ අපි ඇතුලේ මෙන්න මෙහෙම තැන් තියෙනවා කියමු. මෙන්න මෙහෙම තැන් ටිකක් තියෙනවා. මෙන්න මේ ටික ඉන්ටරැක්ට් වෙනවා. මේවා උත්තේජනය වෙනවා. එතකොට තමයි හොඳට ඇක්ෂන් එක දෙන්නේ. හරි. දැන් මේ වගේ තැන් පහක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. දැන් A කියන ඩ්‍රග් එක හරි A කියන ඩ්‍රග් එක මෙන්න මෙහෙම බැඳෙනවා. P එක ඇඳ ගමු වෙන පාටකින්. කොළ පාටින් මේ පාටින් දාගමු. හරි. මෙන්න මෙහෙමයි A කියන ඩ්‍රග් එක හරි මෙන්න මේ විදිහට තියෙනවා. හරි මෙයාට පුළුවන් මේ තියෙන මෙන්න මේ ව්‍යුහය අනුව මෙහෙම මෙන්න මේ පොයින්ට් 3ක් විතර 3ක් සමග වගේ මේ ඉන්ටරැක්ට් වෙන්න පුළුවන්. හරි 3ක් සමග වගේ තමයි ඉන්ටරැක්ට් වෙන්න පුළුවන් වෙන්නේ. අපිට ඒක තව ටිකක් මෙහෙම අඳින්න පුළුවන්. බලන්න මේක අර උල් 3ක් වගේ තියෙන නිසා මෙහෙම 3ක් එක්ක තමයි ඉන්ටරැක්ට් වෙන්න පුළුවන්. හරි. ඒ ඩ්‍රග් එක අණු එක වෙනස් වෙනවා. මේ තියෙන්නේ A කියන ඩ්‍රග් එක. A. එතකොට මේ B කියන ඩ්‍රග් එක ආවහම මේකේ අර ඉන්ටරැක්ට් වෙන පොයින්ට්ස් මේ B කියන ඩ්‍රග් එකේ කීයක් තියෙනවද? 5ක් තියෙනවා. එතකොට A 5න් මෙන්න මේ විදියට මේ පොයින්ට් 5ම උත්තේජනය කරනවා. එතකොට ඩෝස් එකේ සම්බන්ධයක් නැහැනේ. ඒ කියන්නේ ඩෝස් එක කොච්චර හරි දීලා රිසෙප්ටර් තියෙන 100යි නම් 100ම සමග ඒ ඩ්‍රග් මොලිකියුල් බඳවන්න පුළුවන්. එහෙම බැඳුවට පස්සේ මේ
interaction මෙන්න මේවා තමයි එතකොට ඒ කියන්නේ මොනවද drug receptor interaction කියලා. හරි මේකට කියනවා drug receptor interaction. तो drug receptor interaction එක මෙතන වැඩි B වල ඒ නිසා B වල efficacy එක වැඩි. ඒක ඩෝස් එක මත රඳා පවතින්නේ නැහැ. හරි. ඒ වල තමයි potency එක වැඩි. ඒකට හේතුව මේ විදියට මෙන්න මේ වගේ බැඳෙන්න තියෙන කැමැත්ත. ඒකට අපි කියනවා affinity. affinity එක වැඩි. හරි. ඒ වල තමයි වැඩි affinity එක තියෙන්නේ. හරි. ඒ වල තමයි වැඩි affinity එක තියෙන්නේ. ඒ නිසා ඒ වල තමයි potency එක වැඩි. B වල තමයි efficacy එක වැඩි. ඒ මම පැහැදිලි කරේ මේ මෙන්න මෙතන ඇඳපු ප්‍රස්ථාරයට අනුව කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ කියන්නේ B වල efficacy එක වැඩි, A වල potency එක වැඩි. ඒක උනේ කොහොමද කියන එකයි පැහැදිලි කරේ. එතකොට ඒ දෙක අනුව තේරෙනවා යාට ඒ drug එකේ potency එකයි efficacy එකයි අතර සම්බන්ධයක් නැහැ. හරි efficacy එක වැඩි නම් potency එක වැඩි හරි එහෙම එකක් නැහැ. efficacy එක සමාන වෙලා potency වෙනස් වෙන්න පුළුවන්. potency එක සාමාන්‍යයෙන් සමාන වෙලා efficacy එක වෙනස් වෙන්න පුළුවන්. හරි ඒක අඩු වැඩි ඕන එක. මේ දෙක අතර විශේෂ එකිනෙක මත තියෙන රඳාපවතින එහෙම සම්බන්ධයක් නැහැ කියලා තේරුම් ගන්න. එච්චරයි. හරි. හරි. dose response curve එකකින් තේරුම් ගන්න ඕන ප්‍රධාන දෙකක් තමයි සාධක දෙකක් තමයි මේ efficacy එක සහ potency එක. හරි. එතන උඩට ගියාට පස්සේ මේ dose response curve එකේ දැන් ඔයාලා තනියෙන් බලන්න මේ මෙතන තියෙන දේම තමයි ඇතලා තියෙන්නේ මම අතනනේ. B වල efficacy එක වැඩි. මෙතන නම් B වල potency එක වැඩි නේ. ඒ efficacy එකයි potency එකයි දෙකම වැඩි. කාගේද? B වල. ඒකට අනුවත් අර ඔයාලා පැහැදිලි කරන්න try කරන්න ඒ කාරණා එතකොට තවත් මේ අර මම අන්තිමට පැහැදිලි කරපු විදියට ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් එතකොට. මතක තියාගන්න විශේෂයෙන් efficacy එක අර්ථ දක්වනකොට කියන්න ඕන දේ තමයි මේ regardless of dose. dose එකේ සම්බන්ධයක් නැතුව කියන ඒ වචනේ අනිවාර්යෙන් තියන්න. හරි. මෙතන මේ response එක කියලා කිව්වනේ. හරි. මෙතන response එක කිව්වා මේ මොකද්ද response එක කියන්නේ ඇත්තටම? ඒකට මේ වගේ ප්‍රස්තාරයක් ඕනම drug එකකට අඳින්න පුළුවන්ද? graded effect එකක් තියෙනවා නම් ඒකට මේ වගේම අඳින්න පුළුවන්. ඒ කියන්නේ dose එක වැඩි වෙනවා effect එක වැඩි වෙනවා. dose එක වැඩි වෙනවා effect එක වැඩි වෙනවා. එහෙම වෙලා යම් කිසි අවස්ථාවක මෙන්න මේ වගේ effect එක response එක නවතින්න පුළුවන්. ඒ කියන්නේ ඒ efficacy එක අනුව. හැබැයි dose එක වැඩි කරන්න තමයි මුලින් response එක වැඩි වෙන්නේ. ඒවා graded response එකක් තියෙන drug. හරි. එතකොට control effect එකක් කියන්නේ මොකක්ද? ඒ තමයි සමහර drugs තියෙනවා. ඒකෙදි effect එකක් තියෙනවා එක්ක නැහැ. තියෙනවා හෝ නැහැ. අර binary වගේ කියන්නේ එක හෝ බිඳුව අන්න ඒ වගේ. all or none. උදාහරණයක් විදියට ට්‍රිප් එකක් යනකොට ඩෝ එකක් යනකොට ඔය motion sickness තියෙන අය වමන යනවට බෙහෙත් ගන්නවා. ඒ ගන්න ඩ්‍රග් එකකින් ඒක බලාපොරොත්තු වමනේ යන්නේ නැති වෙන. වමනේ ගියොත් ඒක ඉෆෙක්ට් එක නැහැ. නොගියොත් ඒ ඩ්‍රග් එකේ ඉෆෙක්ට් එක තියෙනවා. හරි. ඒ වගේම තමයි ස්ලීපින් ටැබ්ලට්. ඒකේ අරමුණ නිින්ද යන එක. නිින්ද යන්නේ නැති කෙනෙක් නිකන්නේ
ඒතොර එයාට ඒක ගත්තට පස්සේ නිින්ද ගියා නම් හොර දරුම් ගන්න නිින්ද ගියා නම් ඉෆෙක්ට් එක තියෙනවා නිින්ද ගියේ නැත්නම් ඉෆෙක්ට් එක නැහැ. ඒ කියන්නේ බිඳුව හෝ යම් කිසි ආගයක්. බිඳුව හෝ එක ඒ වගේ. හරි. ඒ කියන්නේ අතරමැද ඉෆෙක්ට් එකේ අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ බාගෙට නිින්ද ගියා. ඒ කියන්නේ ඒ ඩ්‍රග් එක ගන්න බාගෙට නිින්ද යන්නද නැහැ. ඒක ගන්නේ හොඳටම නිින්ද යන්න ඕන නිසා. ඒ නිසා ඒ ඉෆෙක්ට් එක තියෙනවා හෝ නැහැ. ඒතකොට ඒ වගේ ඩ්‍රග් එකකට මේ රෙස්පොන්ස් කර්ව් එකක් අඳින්න පුළුවන්ද? එතකොට එහෙම ඇන්දොත් මොකද වෙන්නේ? මෙහෙම එයි මේ ඉෆෙක්ට් එකක් නෑ වෙලා ඔහොම ඇවිල්ලා එක ඩෝස් එකක් එතනින් පස්සේ ඉෆෙක්ට් එක තියෙනවා මෙහෙම ඔහොම එකක් එන්නේ අර IT වල අඳින පස්තාර වගේනේ එක හෝ බින්දුව එහෙම ඒ වගේ එකක් එයි. එතකොට අන්න ඒ වගේ ඒවට කියන්නේ කොන්ටල් රෙස්පොන්ස් එහෙම හරි ග්‍රේඩඩ් නෙමෙයි තිබුණ හෝ ඇක්ෂන් එකක් තියෙනවා එහෙම නැත්නම් නැහැ. දැන් මේකෙදි මේ රෙස්පොන්ස් එක අරන් තියෙන්නේ කොහොමද? හිතන්න මොකක් හරි පේන් එකක් තියෙන රෝගියෙක් ගන්නවා. එයාට ඩෝස් එක ඉතා කුඩා අගයේ සිට ටික ටික දෙනවා. හරි. එහෙම ඒ කියන ඩ්‍රග් එකට දෙනවා. ඒතකොට ටික ටික යාට වේදනාව අඩු වෙනවා. හරි. ඒක තමයි රෙස්පොන්ස් එක වැඩි වෙනවා කියන්නේ. හරි වේදනාව අඩු වෙනවා වගේ රෙස්පොන්ස් එක වැඩි වෙනවා. එහෙම වෙලා වේදනාව නැත්තරම නැති වෙනවා. එහෙම නැත්නම් යම්කිසි මට්ටමකට අඩු වෙලා එතනින් එහාට ඒක අඩු වෙන්නේ නැති වෙනවා. හරි. ඒ විදිහට බීබලටත් ඒ අදාළ ප්‍රැක්ටිකල් එක කරලා තමයි මේ ඩේටාස් අරගෙන මේ ප්‍රස්තාර දෙක අඳින්නේ. එතකොට මේ ප්‍රස්තාර බලලා අපිට 150ක ඉෆෙක්ට් එකක් දැන් සාධාරණ ඩෝස් එක කියන්නේ මෙතනින් ඇත්තටම උපරිම ඩෝස් එකක් නෙමෙයි අඩුම ඩෝස් එකක් නෙමෙයි මැද ඉෆෙක්ට් එකනේ 150ක ඉෆෙක්ට් එක දෙන. මෙතන උපරිම එක මෙතන 100 නම් හරි 150 කියන්නේ මෙතන නම් එහෙම කියලා මේ අර මැද අවස්ථාව ගන්න තියෙන හැකියාව ටිකක් මේකේ අඩුයි. අමාරුයි ගන්න. මේ ප්‍රස්තාරයේ හැඩයත් එක්ක. ඒ කියන්නේ මෙතෙන් මේ පේන් කිලර් එකක් ගත්තා නම් ඒකේ 150ක ඉෆෙක්ට් එකක් එන්න ඕන ඩෝස් එක මොකක්ද? ඒක තීරණය කරන්න මෙතන අමාරුයි. හරි. ඒක ටිකක් හොඳටම තේරුම් ගන්න. ඒක කරන්න අමාරුයි. ඒ වගේම ප්‍රැක්ටිකල් එක කරන වෙලාවට ප්‍රශ්නයක් තියෙනවා මේ જાතියේ ප්‍රස්තාර අඳිනකොට. හරි. ප්‍රැක්ටිකල් එකක් කරනකොට. දැන් මම මේ concept දෙක පැහැදිලි කරන්න පුළුවන් වුණා ඒක හරි. හැබැයි dose response curve එක හරියට අඳිනකොට මේ ප්‍රස්තාරය ඇඳගන්න එක ඒක ලීසි නෑ. අමාරුයි. ඊළඟ කොටසෙදි මම කියන්නම් ඇයි ඒක අමාරු වෙන්නේ මොකක්ද ඒකට හේතුව කියලා.